Hello guys, welcome to Yash Malan Sri Lanka YouTube channel. ඉතින් පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් බිසි වෙලා හිටියේ මට ඔයාලට හොඳ වීඩියෝ එකක් දෙන්නත් බැරි වුණා. ඉතින් අද පොඩ්ඩක් ස්වීට් කැම්ප් තමයි හදන්න යන්නේ. විශේෂයෙන් ගෑනු ළමයි හැම කැමති ස්වීට් වගේ ඉන්න කැමතිනේ. ඒ නිසා චොක්ලට් පැක් කරන චොක්ලට් වලින් පිච්ච චොක්ලට් ලාවියක් තමයි හදන්න යන්නේ. ඉතින් වැඩි කතාවක් නැහැ. පිටක් ගාලා ගිහිල්ලා බලමු මේ ස්වීට් චොක්ලට් ලාවෙක් කොහොමද හදන්නේ කියලා. ඉතින් ඔන්න මේ චොක්ලට් පැක් කරන රසමරස චොක්ලට් ලාව කේක් හදන්න තමයි මම දැන් යන්නේ. මේකට මම මේ ඔක්කොම රෙඩි කරගත්තේ මෆින් මෝල්ස් 6කට. ඉතින් මෙතන අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම තියෙන්නේ මෆින් මෝල්ස් 6කට. රයිට්. ඉතින් අපි බලමු ඉස්සරලාම මොනවාද මේකට අවශ්‍ය දේවල් මොනවාද කියලා. මෆින් මෝල්ස් 6යි. ඒ වගේම පිටි, සීනි, ඩාර්ක් චොක්ලට්, බටර්, ඒ වගේම බිත්තර 3ක් සහ ලුණු සල්පයක්. ඒ වගේම වැනිලා ටීස්පූන් එකක්. ඉතින් මම ඔයාලට මේ අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි කිව්වේ. මේකේ අවශ්‍ය ප්‍රමාණයන් මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් බලලා අවශ්‍ය ප්‍රමාණයන් එක්ක මේ විදිහට හදලා බලමු අපි එහෙනම්. Let's do it. බිත්තරයි වැනිලායි සීනි බීට් කරන අතරතුරේ අපි ඊළඟට කරගන්න ඕන ඩාර්ක් චොක්ලට් සහ බටර් ඩබල් බොයිල් කරගන්න ඕන. රයිට්. ඉතින් අපි යමු. ඉතින් මේ චොක්ලට් සහ බටර් ඩබල් බොයිල් කරන අතරේ මතකද අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි ඒක තමයි ෆ්‍රී හිට් කරලා තියාගන්න ඕන oven එක සෙල්සියස් අංශක 180ක් 200ක් අතරේ විනාඩි 10ක් වගේ ෆ්‍රී හිට් එකේ තියන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ බොයිල් කරන අතරතුර ඒවා ඔන් කරා නම් මේක ලස්සනට අවශ්‍ය වෙලාවට අපිට oven එකට දාන්න පුළුවන්. රයිට්. ඉතින් අපි හදාගත් චොක්ලට් මික්ස් එක මේ වගේ ටික ටික මේකට එකතු කරගන්න ඕන. රයිට්. ඊට පස්සේ අපි මේ හදාගත් මෆින් මෝල්ස් වලට මේ මික්ස් එක ටික ටික වක් කරගන්න ඕන. වැදගත්ම කරුණ තමයි මේක පිරෙන්නම දාන්න එපා. සාමාන්‍යයෙන් 4න් 3ක් වගේ එන විදිහට තමයි මේක පුරව ගන්න ඕන. රයිට්. ඉතින් අපි මෙන්න මේ විදිහට මේ ෆ්‍රී හිට් වෙච්ච oven එකට මේ හදාගත්තු චොක්ලට් ලාව ටික ෂේප් එකේ දාන්න ඕන.
රයිට් ඉතින් විනාඩි 10ක් වගේ අවන්න එක තියලා ඊට පස්සේ බලමු කොහොමද මේක කියලා. අපේ රසමනස චොක්ලට් ලාවා කේක් එක හදලා ඉවරයි. ඉතින් මේක එළියට එනිලා තින්නේ. හොඳට දිනනවා. අපි දැන් පොඩ්ඩක් කාලා බලමු මේ අයිස්ක්‍රීම්ත් එක්ක. කඩේ රසටම ලේසින්ම හදන්න පුළුවන් ගෙදරදී වුණ කෙනෙක්ට මේක. ඉතින් මෙන්න මේ වගේ රසම රස කඩේ රසට චොක්ලට් ලාවා කේක් එකක් ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ අවශ්‍ය ප්‍රමාණවල මම ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලේ දාලා තියෙනවා. අපේ හම්බෙමු අලුත් කැමයකින් මම සබස්ක්‍රයිබ් කරන ඒ වගේම හැමදාම කියන වගේ මම සබස්ක්‍රයිබ් කරන්න කියලා මම සබස්ක්‍රයිබ් කරන්න. තවත් රස අලුත් කෑම ඔයත් එක්ක ෂෙයා කරගන්න මම ඉන්නම්. එහෙනම් පරිස්සමින් ඉන්න. යොෂ් මාලන් ශ්‍රී ලංකා.